අද ඉරිදා 6 ශ්‍රේණියෙන් ලොකු සංවාදයක් ගේන මම බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් මට මේ හිතෙන දෙයක් ගැන මම කතා කරන්නේ බලන්න දැන් අපි මේ දවස්වල මහින්ද රාජපක්ෂ ලක්ෂ 600ක් මේ එයාබස් ගනුදෙනුවේදී අල්ලසක් හැටියට ලබාගෙන තියෙනවා කියන එක අතේපත් වෙලා තියෙන ප්‍රවෘත්තියක්නේ දැන් බලන්න මේ වෙනකොට මේ මහින්ද රාජපක්ෂ ඒ ජුන්ටාව ඇතුලේ තමන්ට පෞද්ගලිකව බොහෝම ලාභ සත්කාර ආර්ථික වාසි නොයෙකුත් ආකාරයේ ගනුදෙනු ව්‍යාපාර වැඩි දියුණු කරගත්ත මේ ජුන්ටාව ඇතුලේ පෝෂණය වෙලා ගොඩ නැගුණු මේ බයි ජනතාව මොනතරම් උත්සාහ කරනවද මේ අතේපත් වෙලා තියෙන මේ හොරකම පවා සුද්ධ කරන්න සමහරු නිකන් හැසිරෙන්නේ මිලියන 600ක් නෙමේ ට්‍රිලියන 600ක් හොරකම් කරත් ප්‍රශ්නයක් නැහැ ඇත්තටම මේක මේ මහින්ද රාජපක්ෂටම තියෙන ආදරයද ඇත්තටම මහින්ද රාජපක්ෂට යුද්ධය දින්න කියන මේ හැඟීම නිසා තියෙන ගෞරවයද ඔය කියන ගෞරවය තවමත් තියෙනවා සතේක වාසියක් නොලැබුණු මහින්ද රාජපක්ෂලව මේ සිංහල බෞද්ධ නායකයෙක් කියලා තාමත් මෝඩකමට විශ්වාස කරන අහිංසක මිනිස්සු කොට්ටාශයක් ඉන්නෝනේ අපේ ලංකාවේ ඒගොල්ලන්ට අපි බයියෝ කියලා කිව්වට ඒ මිනිස්සු හරි අසරණයි ඇත්තට මේ මිනිස්සුන්ව මුලා වෙලා තියෙන මේ මහින්දගේ ප්‍රොපගන්ඩාව ඇතුලේ. ඒ අය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ අය කවදා හරි දවසක මාලිමා රජයේ යහපත් සංවර්ධනයක් නිවැරදි රාජතන්ත්‍රයක් මේ රට ඇතුලේ ඇති කළොත් කවදාම හරි ඔය අහිංසක මිනිස්සු මහින්ද රාජපක්ෂගේ මේ ප්‍රොපගන්ඩාව ඇතුලේ සිංහල බෞද්ධ නායකයෙක් කියලා රැවටිලා දිවි හිමියෙන් මහින්දට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන මිනිස්සු කවදා හරි වෙනස් වෙයි. ඒක අපිට බලාපොරොත්තු තියන්න පුළුවන්. නමුත් මේ අපි මොනාහරි පෝස්ට් එකක් දැම්මහම මොනාහරි කියලා කියන්නේ නිකන් පොදුවේ කතා කරමු මේ මොහොතේ යන සිදුවීම මේ මහින්ද රාජපක්ෂ එයාබස් ගනුදෙනුවෙන් ලක්ෂ 600ක් හොරකම් කරා. හොරකම් කරලා ඒ ගත්ත අල්ලස කපිල චන්ද්‍රසේන අධිකරණයට දැනුම් දුන්නයින් පස්සේ නැවත වතාවක් ඒ අයගේ ඒ බලපෑම මත කපිල චන්ද්‍රසේනට ඇති කරලා තියෙනවා යම් ආකාරයක බලපෑමක් ඔහුට සිද්ධ වෙලා තියෙනවා නැවත වතාවක් කියන්නේ නෑ මම මේ මහින්ද රාජපක්ෂට මුදල දුන්නේ එහෙම දෙයක් මම කිව්වේ මේ මට FCID එකේදී සිද්ධ වුණු තර්ජන වලට මට ඇති වුණු බය නිසා කියලා නේද එතකොට බලන්න එතකොට මේ මිනිස්සයා ඒ ඇති වුණු බයට ලක්ෂ 600 200 ගානේ තුන් පාරකට දුන්නා කියලා එහෙම දුන්නු විදිහත් හදලා කියන්න තරම් බය වෙලා තියෙනවා කපිල චන්ද්‍රසේන. දෙවෙනි කාරණාව තමයි මෙතනදී ඒ කපිල චන්ද්‍රසේන විසින් ඒ දුන්නු ඇෆිඩවිට් එකේ දිවුරුම් ප්‍රකාශයේ තියෙනවා දෙවෙනි පාර දුන්නු එකේ ඒත් එක්කම කියලා තියෙනවා මේ අපේ FCID එකේ ලොක්කා රංගදසනායක මේ වෙලාවේ නිහඬ වීරයා මේ කතා කරනකොට කියලා තියෙනවලු පේනව නේද එක්කෙනෙක් බෙල්ල වැලදා ගත්තා සීවිදී නසා ගත්තා ඔය කතා කරන්නේ කාගෙනද කෙහෙලිය රඹුක්වැල්ලගේ ඒ නඩුවේ ඉන්න සාක්ෂි දෙන්න ආපු ඥාති සහෝදරයා දැන් මේක පුදුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෛත්‍රී වික්‍රමසිංහව අරගෙන ගියාම FCID එකට කට උත්තරයක් ගන්න මෛත්‍රී වික්‍රමසිංහට සැර කරන්න එපා කියලා තියෙනවා කුක්කු බෝතලයක් දීලා තමයි ඒගොල්ලෝ පුද්ගලික මේ සංචාරයකටද ලංකාවේ මේ මහ ජනතා මුදල් භාවිතා කරේ ගියේ කියන එක අහන්න අපිට කුක්කු බෝතලයක් දීලා එහෙම අහන්න වෙලා තිනවා මුල් කාලේ මතකයිනේ කෝටි 8ක් වංචාවක් කරපු මේ සිරිලියව තැනකට ගෙන්නන්න බැරි වුණා පොලිසියෙන් එහෙමත් නැත්නම් අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් ඒ සිරිලියගේ තැනට ගිහිල්ලා තමයි කට උත්තරේ ගත්තේ හොරකම් කරන්න පුළුවන් නමුත් දැන් මේක ප්‍රශ්න කරෝතින් ඒක ලොකු ප්‍රශ්නයක් එතකොට රජය අධිකරණයට නීතියට බලපෑම් කරනවා ඒ අය මේ කරපු මේ හොර වංචාවන් සහ මේ වෙනකොට අවංකවම කියනවා නම් සුළුදිය පහ වෙලා ඇඳගෙන ඉන්න ඇඳුමේ මල පහ වෙලා ගඳ දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. ගඳ දැනෙද්දිත් කියනෝනේ මල පහ ගිහිල්ලා නැහැයි කියලා. එහෙම නහයට ගඳ දැනෙද්දි බයියෝ කියනෝ නෑ රාජපක්ෂලට මේ වෙලාවේ තාම මල පහ පත්තු වෙලා නෑ. සුළුදිය පහ වෙලා නෑ. එහෙම කියන බයියෝ ඉන්නවා. අපි පෝස්ට් එකක් දැම්මම මේ ගැන කතා කරලා මම දැම්මනේ ලක්ෂ 600 මේ මුදල හොරකම් කරපු මහින්දට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේද? නාමල් රාජපක්ෂ මරු කියවනවා වගේ කියවනවා. එතකොට බයියෝ ඉදිරිපත් වෙනවා එතනදිත් නෑ. මහින්ද රාජපක්ෂ ලක්ෂ 600ක්
හොරකම් කරලා නැහැ. පැහැදිලිවම තේරුම් අරගන්න කපිල චන්ද්‍රසේනගේ ඒ දෙවෙනියට දුන්නු දිවුරුම් ප්‍රකාශය උසාවියට දුන්නු. මේ බලපෑම් කරලයි මම මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු ඒ අයගේ නම් දුන්නේ 200 ගානේ 3 පාරකට මම අල්ලස දුන්නා. ඔය වගේ විස්තර කපිල චන්ද්‍රසේන වචනයක් කියපු ගමන් බය වෙලා. හිතා ගන්න පුළුවන්ද? එතකොට මේ කෙහෙලිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයා බෙල්ල වැල දාගෙන හරි සීදි විනාසාගෙන වැල තිනු මන් දන්න විදියට බෙල්ල වැල දාගෙන. එතකොට ඔහු මේ කෙහෙලියගේ නඩුවක ප්‍රධාන සාක්ෂිකාරයෙක්. දැන් නාමල් රාජපක්ෂ ඒකත් පාවිච්චි කරනවානේ. පීඩන ඇති කරන්න එපාලු. මේ අහන්න නාමල් රාජපක්ෂ. ඕගොල්ලෝ කරපු හොරකම් වලට ඕගොල්ලෝ කොහොමද ජීවිත වලින් වන්දි ගෙවන්න තියෙන්නේ? ජම්පරේ ඇඳලාද නැත්නම් මේ රටෙන් පැනලා ගිහිල්ලාද නැත්නම් ඔය කියන දෙයක් කරගෙනද කියන එක අපි දන්නේ නැහැ. නමුත් එහෙම බැලුවොතින් ඕනම හොරෙක්ට ඕනම මිනිමරුවෙක්ට කියන්න පුළුවන් මේ අධිකරණයට ගෙන්නලා ඉවර වෙලා එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරනකොට මේ පීඩනය දෙනවා. ඒ නිසා මම සීදි විනාසා ගන්නවා. පුදුමාකාර විලි ලැජ්ජ නැති විලි සංගයක් නැති බයි තියරි ටිකක් තමයි මේ මිනිස්සු අරගෙන එන්නේ. මහින්ද රාජපක්ෂ අච්චර රැකගත්ත යුද ජයග්‍රහණයේ ඒ තමන්ගේ උරුමය මේ වෙනකොට නේද වෙන්දේසි කරනවා. මොකාවත් අඩංගුවට ගත්තත් ඌ රණවිරුවෙක්. ඌ තමයි මේ රටට යුද ජයග්‍රහණය අරගෙන එන්න ඇප්ප කැප වෙලා තියෙන්නේ කියලා ඒ මිනිහව රණවිරුවෙක් බවට පත් කරලා ඒ මිනිහා කරලා තියෙන අර අන්ත ජරා සක්කිලි මේ දූෂිත වංචනික දේවල් ඒ හැමදේම වහන්න බලනවා. මේ හැමදේම මහින්ද රාජපක්ෂලා කරන්නේ ජනතාවට ආදරේ නිසාවත් ඔය අත්අඩංගුවට ගන්න මිනිසුන්ට ආදරේ නිසාවත් නෙමෙයි. ඒ හැම එකකම මහමොල කරු ලොකුම කුට්ටිය එහෙමත් නැත්නම් ඒ මිනීමෙරුමේ ප්‍රධානියා හැමතිස්සෙම රාජපක්ෂ පවුලේ ඔය පවුලේ කාගෙන් කවුරු හරි එක්කෙනෙක් එක්ක අම්මා තාත්තා දරුවෝ බාප්පා නැන්ද ඔය කවුරු හරි එක්කෙනෙක්. ඉතින් රාජපක්ෂලට මේ වෙලා තියෙන කලකම් පරිසම් දෙන කාලයක්. ඒ නිසා අනුර සහෝදර ජනාධිපතිතුමා වාමාංශිකව විපක්ෂයේ ඉන්නකොට කියපු සමහර ඒ දේවල් දදා මේ දේවල් යට ගහන්න බෑ. මේ වෙනකොට ජනාධිපති හැටියට රජයක් හැටියට පැහැදිලිවම වාමාංශික පක්ෂයක් තමයි ඔය NPP එක ඇතුළේ JVP එක කියන වාමාංශික පක්ෂයක්. පැහැදිලිවම අපි දන්නෝනේ ඒ වාමාංශික පක්ෂවල තිබෙනා වූ ඒ අම්මාකාරයක ඒ ව්‍යුහය ඇතුළේ ඉන්දියාවත් එක්ක ඇමරිකාවත් එක්ක ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කිරීමේදී සාමාන්‍යයෙන් වෙනස් ආකාරයකට තමයි ගනුදෙනු කරන්නේ. නමුත් අපිට හැමතිස්සෙම අපිට වාමාංශික පක්ෂවල ඒ ප්‍රතිපත්ති පරිස්සම් කරන එකද රජයක් හැටියට පළවෙනියට වගකීම ගන්න ඕනි පුරවැසියාගේ සංවර්ධනයද. එතකොට මෙතනදී මාලිමාවේ අපේ ජනාධිපතිතුමා පැහැදිලිව තේරුම් අරගෙන තියෙනවා ඔහු ජනතා විමුක්ති පෙරමුණ හරහා දේශපාලනයට අවතීර්ණ වෙලා ඒ හරහා ගොඩනැගුණු දේශපාලඥයෙක් වුණාට පළවෙනියට අපි මෙතනදී හිතන්න ඕනේ අපේ රටේ පුරවැසියාට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔය දැන් ඇමරිකාව වෙනුවෙන් මේ කරපු ප්‍රකාශය බොහොම හොඳයි. හැබැයි තව දුරටත් ඉදිරියට යන්න කියලා අනුර ජනාධිපතිතුමාට ඇමරිකාවට විරුද්ධ වෙන්න කියලා බලපෑම් කරන වාමාංශික පෙරමුණු වල කට්ටියට අහන්න තියෙන්නේ කවුද එතකොට මේ පුරවැසියාගේ ජීවිත ගැන මේ රටේ සංවර්ධනය ගැන මේ රටේ අනාගතය ගැන වග කියන. අපි දන්නවා ගෝලීය ආර්ථිකයේම ඇමරිකාව මත තමයි තවමත් පදනම් වෙලා තියෙන්නේ. ඇමරිකාවට විතරයි පුළුවන්කම තියෙන්නේ ඩොලර් ඒ අය තමයි ඇති කරන්නේ. ඒගොල්ලෝ තමයි මුළු ලෝකෙන්ම දේවල් අරගෙන ඩොලර් වලින් ගෙවන්නේ. තාම කිසිම රටක් නැහැනේ ඩොලර් වලින් ගෙවන. එතකොට ඇමරිකාව කියලා කියන්නේ ඒ අයට තවමත් ශක්්‍යතාවයක් තියෙනවා මේ මුළු ලෝකෙන්ම සේවා හෝ භාණ්ඩ ලබාගෙන මුදල් දෙන්න. ඒ ලබා ගන්න ඩොලර් වලින් තමයි අපිට අවශ්‍ය වෙන ශ්‍රමය ශක්තිය අපි මිලදී ගන්නෙ. ඛනිජ තෙල් වේවා ගල් අඟුරු වේවා මේ හැමදේම අපිට ඩොලර් වලින් එන්නේ. ඒතකොට අපිට ඩොලර් එන්නේ කොහෙන්ද? මේ මුළු ලෝකෙම ඩොලර් කැරගෙන්නේ ඇමරිකාවත් එක්ක කරන ගනුදෙනුව ඇතුලේ. ඒතකොට ඇමරිකාව කඩාගෙන වැටෙනවා හරි ඇමරිකාවට විරුද්ධ වෙනවා හරි කියලා කියන්නේ අපිට තවම තනිවම මේ රට ගෙනියන්න බෑ. ඒක තමයි ඇත්ත. එතකොට ජනාධිපතිතුමා මේ වෙලාවේදී ජනාධිපතිතුමා ඉස්සර මෙහෙම කිව්වා ඉස්සර අරහෙම කිව්වා කියලා ඒ කියපු දේවල් ඇත්ත කරන්න වැඩ කරන එකද හරිද? එහෙම නැත්නම් මේ වෙලාවේ ජනාධිපති හැටියට මේ රට වැටෙන්න ඉඩ නොදී නිවැරදිව
ඒ අදාළ ජාත්‍යන්තරයත් එක්ක කටයුතු කරන එකද හරිද? ඒක නිසා බොරුවට මහින්ද රාජපක්ෂගේ ලක්ෂ 600 ගැන හොරකම අහුණු ගමන් දැන් ජනාධිපතිතුමා අර වාමාංශික දේශපාලනය තුල කියපු ප්‍රකාශයන් දදා මෙතන වැළලෙන්න එපා. මොකද අවසානයේදී අපි රටක් හැටියට ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මේ අපි හැමෝගෙම උවමනාව දේශපාලනය තුල. ඒකයි මට මේ ඇවිල්ලා කතා කරලා කියන්න ඕමනා උනේ මේ වැළලෙන බයියන්ට කියන්නේ හොරකම මහින්ද රාජපක්ෂ කරත් අනුර දිසානායක කරත් හොරකමමයි. රජයේ මුදල් අවභාවිතා කිරීම රාජපක්ෂ නෙමේ මොකා කරත් අධිකරණයට නීතියට පමුණුවන්නම ඕනි. දෙවැනි කාරණාව තමයි මේ වෙලාවේ ජනාධිපතිතුමා ප්‍රධානම වගකීම වෙන්නේ මේ රටේ පුරවැසියාගේ ඒ ජීවිත දෛනික ජීවිතය ගෙවාගෙන යන මේ අර්බුදකාරී තත්ත්වයන් වල ගන්නා තීරණ. නැතු එතුමාගේ මූලිකම යුතුයකම වගකීම වෙන්නේ වාමාංශික පෙරමුණුවල වාමාංශික පක්ෂවල ඒ ප්‍රතිපත්ති රකින්න එක නෙමෙයි. ඒ ප්‍රතිපත්ති රැකීම තුළින් මේ වෙලාවේ පුරවැසියාගේ ජීවිතය මේ ගෝලීය දේශපාලනය සහ ආර්ථිකය තුල යම්කිසි ආකාරයක අනතුරකට ලක් වෙනවා නම් එතනදී ජනාධිපති හැටියට පළවෙනියට හිතන්නේ Taman ආපු පක්ෂය හරි Taman නියෝජනය කරන වාමාංශික පෙරමුණු වල හරි ප්‍රතිපත්ති නෙමෙයි. එහෙමත් නැත්නම් Taman පරණ පාර්ලිමේන්තුවේ කරපු කතාවලදී කියපු දේවල් නෙමෙයි. මෙතනදී එතුමා කරන්නේ මේ මොහොතේ රටේ පුරවැසියාට ඒ පුරවැසියාගේ යහපත වෙනුවෙන් කළ යුතු නියම දේ පැහැදිලිව තේරුම් ගන්න. මේක ප්‍රායෝගික දේශපාලනයක්. මහ පොළොවේ දේශපාලනයක්. තියරි එහෙමත් නැත්නම් පරණ අතීත ජාතක කතා වලින් මේ දේශපාලනය කරගෙන යන්න බෑ. මාලිමාවට ජය.